හාලෝ යාළුවනේ අද කියන්නාව අපි ගිය ලස්සනම විනෝද චාරිකාවක් ගැන. ඉතින් මේ විනෝද චාරිකාව ඇත්තටම මගේ ජීවිතේ අමතක නොවන විනෝද චාරිකාවක් වුණා. අපි ගියේ බයිසිකල් වල. පරිස්සමට යන්න ඕන ගමනක් මම අද රෙකමන්ඩ් කරනවා. වෑන් එක බස් එක යනට වඩා බයිසිකල් වල යද්දි මේ ගමේ තියෙන සුන්දරත්වය ගොඩාරියක් බලන්න පුළුවන් කියලා. අපි ගමනාන්තය වෙන හෝටල් ප්ලේස් ඉතින් කඳු අතරින් පතරින් ගිහලා හරිම ලස්සනයි. බයිසිකල් වල ගියේ ස්වභාව සෞන්දර්යය ඇඟේ වදිද්දි පින්න අම්බෝ දැනෙන ආතල් එක සුපිරි ෆන්නයක් ගත්ත. ඇත්තටම කොල්ල සෙට් එක ගියේ බයිසිකල් වල ආලා පේනවා ඇති හරිම ලස්සනයි. කොහොම හරි අපි ගමනාන්තයට ආවා. හරිම ලස්සනයි. මීතුම බලන්න ආලා පේනවා ඇති. ඉස්සරහින් එන මිනිස්සු කවුද කියලා අපිට අඳුර ගන්න තියා මිනිහෙක් එනවාද කියලාවත් අපිට හොයාගන්න බැරි තරමට අපි යද්දි මීතුම තිබ්බා. වීඩියෝ එකට පෙවුනේ නැති වුණාට ඇත්තට මේක නැචරල් බලන්න ඕනේ. ඒ තරම් ලස්සනයි. ඉතින් මම හිතනවා මේ වගේ වීඩියෝස් වල තවත් බලන්න ආස ඇති කියලා. මේ ලංකාවේ සුන්දරත්වය අපි විදහා දක්වමු. ඔයාලත් අනිවාර්යයෙන් යන්න කියලා මම කියනවා. ජීවිතේ එක වතාවක් හරි යන්න ඕන ගමනක්. හරිම ලස්සනයි. මීට වඩා බලන්න තැන් තියෙනවා. මම මේ පරිසරය ගැන චූටි වීඩියෝ කෑල්ලක් දැම්මේ. ඊටු වීඩියෝ ටිකක් ඔන්න ඔයාලා කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන් යන්න. මම ඉදිරියට තවත් ලස්සන වීඩියෝ ටිකක් දාන්නම්. මේ අපි යන ගමන යන චූටි කොටසක් පමණයි. එහෙනම් යාළුවෝ අපි ගියා. බයි.